ජේසු පිහිටයි. අපිට ප්‍රශ්නයක් ආපුවම දරන්න බැරි වේදනාවක් ආපුවම හිතාගන්න බැරි අරගලයක් වුණහම අපි පුදුමාකාර විදිහට අසරණ වෙනවනේ. ඒ අසරණ ක්‍රමේදී අපි කියන වචනයක් තමයි දෙයියොත් මා ළඟ නැහැ. මට සවන් දෙන්නේ නැහැ. මන් දිහා බලන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. මාවත් දෙවියන් වහන්සේ අතහැරලාද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාව අතහැරලාද? මේවා උන්වහන්සේට පේන්නේ නැද්ද? අහනවා. ඇයි කියන ප්‍රශ්නයක් අපි අහනවා. මෙච්චර විඳිනවා. ඇයි මේවා පේන්නේ නැද්ද? උන්වහන්සේ ජෙරමියා දිවස් ප්‍රසාදිවරයා තුලින් අපිට කතා කරලා කියනවා. මොනවද කියන්නේ? ජෙරමියා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි වගන්තිය සහ 24 වෙනි වගන්තිය. අපි යමු. මම දුර සිටින දෙවි කෙනෙක් මෙන්ම ළඟ සිටින දෙවි කෙනෙක්ද වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මමය. මට නොපෙනෙන තැනක සැඟවීමට කිසිවෙකුට නොහැකිය. මා ස්වර්ගයේත් පොළොවේත් හැම තැනම වැඩ සිටින බව නුබලා නොදන්නහුද? දේව වාක්‍යයේසේය. උන්වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්තේනි, උන්වහන්සේ අපෙන් ප්‍රශ්නයක් අහන්නේ. ජෙරමියා දිවස් ප්‍රසාදිවරයා තුලින් හරහා අපෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ දන්නේ නැද්ද? මේ අහස පොළව මැවූ දෙවි සමිදානන් වහන්සේ හැම තැනම වැඩ සිටිනවා කියලා ඔබ දන්නේ නැද්ද? ඇත්තටම ප්‍රේමවන්තේනි, ප්‍රශ්නේ එච්චරට වැඩි වෙන තරමට, ප්‍රශ්නේ එච්චරට වේදනාත්මක වෙන තරමට, අරගලය එච්චරටම කඳුළු සහිත වෙන තරමට අපිට දැනෙන්නේ නම් උන්වහන්සේ ගොඩාක් ඈතයි, මගෙන් ගොඩාක් දුරස් වෙලා උන්වහන්සේ නෑ කියලා. උන්වහන්සේ කියනවා මම දුර සිටින දෙවි කෙනෙක් මෙන්ම ළඟ සිටින දෙවි කෙනෙක්ද වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මමය. ඔබ දන්නවද? ගොඩාක්ම වේදනාවෙන් අපි මොරගසද්දී ඔබ දන්නෙත් නැති, මම දන්නෙත් නැති ඒ ස්පර්ශය උන්වහන්සේගෙන්මයි. ඒ වෙලාවේ උන්වහන්සේ ඔබව බදාගෙන තුරුල් කරගෙන ඉන්නවා. අවශ්‍ය වෙන්නේ එකම එක දෙයයි. පිපාසිතව නෑම කියලා හිතන වෙලාවෙත්, දෙවි කෙනෙක් නෑම කියලා හිතන වෙලාවෙත්, අනේ ජේසුස් ස්වාමිනේ, අනේ දෙවි මහුත්තමයාණනි, අනේ ශුද්ධාත්මයාණනි කියන්න. එතනමයි ඔබට දෙන උත්තරය උන්වහන්සේ දෙනු ලබන්නේ. මේ වෙලාවේ, අද දවසේ, මේ සතිය පුරාවටම ඔබ ඉන්න ප්‍රශ්නය කුමක් හෝ වේවා, මුළු ජීවිත කාලය තුලම ඔබ ඉන්න වේදනාව කුමක් හෝ වේවා. මොකද වේදනා නැති වෙන්නේ නැහැ. අරගල නැති වෙන්නේ නැහැ. කඳුළු සහිත අත්දැකීම් නැති වෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ එකම එක දෙයක් විශ්වාස කරලා. ඔබ වහන්සේ මට හිතුණට ගොඩාක් ඈතයි කියලා. ඔබ වහන්සේ මා ළඟම ඉන්න දෙවියන් වහන්සේ. උන්වහන්සේමයි අපිට කියන්නේ මට නොපෙනෙන තැනක සැඟවීමට කිසිවෙකුට නොහැකිය. මා ස්වර්ගයේත් පොළොවේත් හැම තැනම වැඩ සිටින බව නුඹලා නොදන්නහුද? දන්නේ නැති නිසා කියන කියුම් උන්වහන්සේට වේදනාත්මකයි. අපි දන්නේ නැහනේ. දන්නේ නැති හින්දා කියනවා ඔහේ නෑ, දෙවියන් වහන්සේව පේන්නෙත් නෑ, ස්වාමීන් වහන්සේ මාව අතහැරලා වගේ. උන්වහන්සේ ඒ වෙලෙට නම් අපි වෙනුවෙන් දුක් විඳිනවා. ඒ නිසාම මොරගහමු ඕනම වෙලාවක අනේ දෙවි සමිදානනේ. වේදනාව එක්ක උන්වහන්සේ අත් නැහැරිය බව විශ්වාස කරමින් ළඟ ඉන්න ස්වාමීන් වහන්සේම දුර ඉන්න ස්වාමීන් වහන්සේම මා තුළ ඉන්න බව විශ්වාස කරමින් උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිමු. උත්තරේ එතනමයි.
ජෙස්පීටයි.